කොහොමද මං සෆ්නා අද මං ඔයාලට ගෙනාවේ අපේ අම්මා හදන අම්මගේ අතින්ම හදන අඹ කරියක්. එහෙනම් යාළුවනේ වීඩියෝ එක ස්කිප් නොකර බලලා අපේ අම්මගේ අඹ කරිය කොහොමද කියලා බලන්නකෝ. උමා ටෙම්පරාද මොනවද දාලා තියන්නේ? කඩු ඒකත් රම්ප කරපිංචා අබ සුදුලුණු කුරුදු බොත්තු එන්සයි පස්සේ පාට එන්න දානවා මිරිස් ටෙම්පරාදුර දාන්න ඕනලු පාට එන්න මිරිස් මිරිස් කුඩු දාලා තියෙන්නේ තෙල් වලට හව් මේකට දැන් දාලා තියෙන්නේ ලුණු කරපිංචා මිරිස් කුඩු කහ දැම්මද ඔව් කහ ටිකක් දැන් මේක මම දානවා ඉන්නවා නේද මොකක්ද මේ බාගෙට වෙනින් ගල්පොර සීනේ පුට්ට ඒකේ හැමම සිංහලෙන් පොඩ්ඩක් කියන්නම් මේ මොකද්ද කිව්වේ බාගට තැම්බෙනකොට සීනි දාන්න බාගට තැම්බෙනකොට ඔන්න සීනි දා ගන්නත් ඕනෙලු හරිද මම මේක බාගෙට තැම්බෙනකොට ආපහු එන්නම් දැන් අපි මේකට දානවා සීනි හඳයි දෙකයි ඔච්චර තමයි තම්බලා මේවා කරා නම් ඇඹුල් රස යනවද ඔව් අඹ ගොඩාක් ඇඹුල් නම් උණු වතුර දාලා හරි එහෙම නැත්නම් තම්බලා ඒක ගොඩාක් නෙමෙයි සාමාන්‍යයෙන් තම්බලා වතුර ටික පෙරලා ගත්තා ඇඹුල් රහ යනවලු හොඳේ අන්න දැන් සීනි ටික දාලා තියෙන්නේ මේක ලොකු ඇඹුල් ගතියක් තිබෙන්නේ මං හිතන්නේ අම්ම කාලා බැලුවා ඒ හින්දා තමයි යා මේ විදිහට හදන්නේ දැන් ඉවරද ඔන්න එච්චරයිලු අපේ අඹ කරිය කච්චිල කරලා පිස්සු මේක දැන් හොඳට වතුර හිනෙන්න තියනවා මා ෆලෝ නකරපු කට්ටිය ෆලෝ කරලා ලයික් කරලා කමෙන්ට් කරලා මට ඔයාලත් මේ විදිහට අඹ කරියක් හදලා බලලා කියන්න කොහොමද ඔයගලන්ට ආවේ කියලා. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙනත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්න.